කොච්චරක් වගේ වතුර ගියද මේ හැරි? අඩි එතනදි වතුර වෙච්චි. අඩි 3ක් 4ක විතර ගියා. ඇයි මල් අල්ලන්නේ නැත්තේ? හේදිලාද? මල් අල්ලන්නේ නැත්තේ මේ ඔක්කොම මේ කුණු වතුරයම නෙන්නේ. බෙහෙත් ඔක්කොම කලවම් කරලා එනකොට මල් වෙන්න. ලෙඩ. දැන් මේ යායම එකම පතෝල ගෙඩියක්වත් කරලක් නැහැ නේ? නෑ නෑ. එහාපත් ඔයෙන් එහාපත්තේ සම්පූර්ණ මේක ඉඳුරු ඔක්කොම ගලවලා ගියා. ඔයෙන් එහාපත. මොකද උනේ කියන්නකෝ. අපි මේක හදලා දැන් මාස දෙකක් විතර එනවා. හරි. පතෝලයි මේ කරුලේ හදලා තියෙන්නේ. ඒක අර පහුගිය දවස්වල 27 28ට මේ දවස් දෙකේ වැස්ස ගියානේ. ඒ වැස්සට මේ ඔයෙන් ගොඩ දාලා වතුර ගිහිල්ලා ඔක්කොම විනාශ වුණා. ඊට පස්සේ දිගටම වැහෙන පස්සේ මේක ඔක්කොම මල් හැරිලා තියෙන්නේ. ඉදිරියට මේ ඔක්කොම කරල් හරියට එන්නේ නැහැ, මේ මුල් දුවන්නේ නැහැ, මේ වැල දුවන්නේ නැහැ. ඒක නිසා මේ කොටුවේ මේ අපිට දැනට ලොකු ගාණක් පාඩු. ඒකේ ඉදිරියට මේ ගමන අපි නිකන් ඉඳලා කණ්ඩ කවදාවත් කැමති නෑ. අපිට මේ ශක්තිය ධෛර්යය මේ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේකට අපිට මේ උදව් වශයෙන් මේ කියපු විදිහට මොන හරි දෙයක් අපිට කරන්න කියලා. කරුවොත් අපිට ඉදිරියට මේ ගමන යන්න පුළුවන්. දැන් මේ කොටුවේ එක පතෝල කරලක් නැහැ නේ? මේක කරල් නැතුව තියෙන දැන් තිබ්බත් වැඩක් නෑ සෞතු. දැන් මං කියන්නේ එකක්වත් කඩන සයිස් එකේ එකක්වත් නැහැ නේ? නෑ කඩන සයිස් නෑ නේ. මේ කඩන කාලයක් ඇවිලත් මේ එහෙම විනාශ වෙලා තියෙන්නේ. කොච්චරක් මේකට වියදම් ගියද? ඒක ලක්ෂ 2ක් විතර ගිහලා දිරට. කොහොම වතුරේ? කොහොම වතුරේ? දුක හිතෙන්නේ නැද්ද? දුක හිතනවා. ඉතින් හිතලා මොනව කරන්නද ඉතින්? දුක හිතනවා. ඉතින් හිතලා අපිට මොනව කරන්න පුළුවන්ද? අපිට කිසිම දෙයක් කරන්න බෑනේ ඒකට. අපි දේ කරන්න දෙයි. ඊට පස්සේ මේකෙන් සමාධර්මයෙන් වෙලා ඉතින් රජයෙන් මොන හරි මේකට උත්සාහ කළා. ඉතින් රජේ මොන හරි දෙයක් මේවට උත්සාහ කරන්න එපයි. ඒකට උදව් කරනවා නම් අපි සතුටු ඒක ගොයි ඔක්කොම නැගිටලා එනවා. නිකන් ඉඳලා කණ්ඩ කවදාවත් අපි කැමති. එහෙම නැතුනොත් එළවලු ගේන්න වෙන්නේ කොහෙන්ද? එළවලු ඉතින් රටින් තම පිට රටින් තම ගෙන්න ගන්න වෙන්නේ. මේ සාමාන්‍ය මිනිසුන්ට කිලෝ එක රුපියල් 18 2500ට තමයි කිලෝ එකක් ගන්න වෙන්නේ. එහෙමවත් ගන්න නැති වෙනවා. ඉක්පන්ට වලට උදව් කරොත් දවස් 45න් ගෙවුවා. අනිවාර්යෙන් ගන්නවා. අනිවාර්යෙන් ගන්නගෙන අපි මේක නේ අපි උත්සාහ කරලා වැඩේ කරගෙන යනවා. දවස් කීයකින් හදන්න පුළුවන්ද? දවස් කියන දෙන්නම අපි හදලා තියෙන්නේ මේ වල සමානේවද හදලා තියෙනවා දැන් එන්නේ මේ පාලු ටික. ඒක ඉතින් ඒ පෙළවන පස්සේ කොහොමදත් මාසයක් ඇතුළත මාස දෙකක් එකමාරක් ඇතුළත මේකේ අය මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැබැයි පොහොර ටිකවත් දෙන්න ඕන උදව් කරන්න ඕන නේ. උදව් කරන්න ඕන එච්චරයි. ගිහිල්ලා තියෙන්නේ. ගස්ටි ගලවන්න ගිහිල්ලා. බටු තියෙනවද? බෝංචි ටිකක් ගෙනියන්න ආවේ. මොනවද මේ තියෙන්නේ? මේ බොංචි. මොකද උනේ? වැස්සට හානි වුණා. කොච්චර වගේ මහන්සි වෙනවද මිනිස්සු මේවට? ඉතින් දැන් අපි වැඩි හරියක් මේ පරියට තමයි වැඩ කරන්නේ. කියන්නේ මහත්තයට සානේප අඩුයි. ඔව්. ඒ හින්දා ඉතින් මේ කට්ටි දාගෙන වැඩ කරනවා. දැන් මේ බොංචි විකුණන්න බෑ. දැන් ඉතින් මේ ඉවරලානේ ඉතින් දැන් ආයෙ බෑ. මොනවද දැන් ඔයාලා ඉල්ලන්නේ? අපිට ඉතින් බාලා ඉතින් කරන්න නේද? ඇයි මොකද? නකෝ දැන් මේ කොහෙන්ද වැඩිම එළවලු යන්නේ මෙහෙට දඹුල්ලට? යටවත්ත ප්‍රදේශේ. ඔව් මොකද උනේ මේ සැරේ? මේ සැරේ අපිට ගම් වතුරත් එක්කලා ගොඩාක් පාඩු වුණා. කිසිම මේ කරකියා ගන්න දෙයක් නැහැ. ඒක රජයෙන්වත් අපිට ගැන සොයා බලලා පොඩි සහනාධාරයක් හරි ලබා දුන්නොත් ලොකු දෙයක්. දැන් මේ අස්සයන් මොකද වෙලා තියෙන්නේ? මේ ගෙඩි එහෙම හැදෙන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. ඔය මේ ගස් වලට වෙලා තියෙන දේ මේ බලන්න. මේ කොහොම මේ ගෙඩි එහෙම හැදෙන්නේ නැහැ. අර ගම් වතුරත් එක්කලා ගෙඩි කුඩා වෙලා අරව මේ වෙලා තමයි තියෙන්නේ. මේ කඩන්නෙත් නැහැ. දැන් කඩන්න ගෙඩි තවම අඩුයි. මල් එන්නේ නැත්තේ? වැස්සත් එක්කලා තමයි නේද? මල් එන්නේ නැහැ. මල් දිය වෙලා වගේ තියෙන්නේ. මොකද අර මේ බෝංචි කරල් වලට වෙලා තියෙන්නේ? බෝංචි කොටු ඔක්කොම විනාශ වුණා වැස්සට. අද තිබ්බනම්? අද මිල නම් හොඳයි තිබ්බට ඉතින් ඔක්කොම විනාශ වුණානේ. කොච්චර වගේ පාඩුවක් වෙලා ඇද්ද?
අපිට ලක්ෂ එකමාරක් දෙක විතර මේ විනාශයක් වුණා. ඉතින් රජෙන් හරි මොනවා හරි කරලා අපිට සහනාධාරයක් ලබා දෙනවා නම් ලොකු පිනක්. ඊළඟ කන්නේ බයගා කරන්න බැරි වුණොත් එළවලු කොහෙන්ද රට කන්නේ? රටට ඉතින් රටින් තමයි ගේන්න වෙන්නේ. අපිට ඉතින් අපි ගොවියෝ අනාථ වෙලා ඉන්නේ දැන්. ඒක නිසා ඉතින් මොනවා හරි කරලා මේවා ගොඩ දාලා මොනවා හරි කරලා දුන්නොත් ලොකු දෙයක් අපිට. දැන් එක පැත්තෙන් අවතැන් වෙලා ඉන්නේ ඔයාලා විතරක් නෙවෙයි. ඔව්. අයි කන්නේ නායෑමෙන් අවතැන් කට්ටියට උදව් කරනවා. ඔව්. ඔයාලට අපිට කිසිම උදව්වක් නැහැ නේ. මේ වගාහානි බලන්නවත් ආවද? නෑ. අපිට කවුරුත් නැහැ. නෑ. Sure. ඔව්. වගාවක් බලන්න කිසිම කෙනෙක් ආවේ නෑ තාම. ඉතින් අපි මේ දුක් විඳලා තමයි මේ කරගෙන යන්නේ. අයියාගේ නම මොකද්ද? මගේ නම ගාමිණී කුලරත්න. ෂා නියමට ඔයාගේ නම මොකද්ද කියලා? මගේ නම සියානි ප්‍රේමානන්දනි. සියානි මොකද වගාවන් වලට උනේ ආධාරයම හම්බ වෙනවද මොකද උනේ? ආධාර කියන්නේ මේව බලන්න කිසිම කෙනෙක් ආවේ නැහැ. ඔයාගේ නම නංගි? සමන් කුමාරි. සමන් කුමාරි. කොහෙද මේ පැත්ත? යටවත්ත ප්‍රදේශේ. මොකද උනේ? මේ පහුගිය මේ වර්ෂාවත් එක්ක අපේ මේ එළවලු කොටු සියලුම දේවල් හානි වෙලා ඉවරයි. මොනවද වගා? අපි දැනට වගා කරලා තියෙන මේ දඹල තියෙනවා, බෝංචි තියෙනවා, වම්බටු තියෙනවා, මෑකරල් තියෙනවා, තක්කාලි තියෙනවා, පතෝල තියෙනවා. ඔක්කොම ඉවරයි. ඒ සියල්ලම දැන් වතුරට යට වෙලා තියෙන. ඒ කියන්නේ යට උන්නේ නැති වුණාට වැස්සත් එක්ක විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපිට කිසිම කෙනෙක් මේ වෙනකන් අපේ ගොවි පොළව බලන්න ආවෙත් නැහැ. ඒ ගැන සහනයක් අපිට කොහෙන්වත් හම්බුනේත් නැහැ. අස්වැන්නත් නැහැ. ඉතින් අපි ඉල්ලන්නේ මේ ජනාධිපතිතුමා හරහරි කුෂිකර්ම දෙපාර්තමේන්තුව හරහරි අපිට සහනයක් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඊළඟ කන්න වගා කරන්න බැරි වුණොත්? ඊළඟ කන්නේ වගා කරන්න ඉතින් අපිට මේ සහනයක් ලැබලා දුන්නොත් අපිට මොකක් හරි කරලා වගාවක් කරන්න වෙනවනේ. නැත්නම් අපිට එළවලු නැහැනේ. රටට එළවලුවක් නැහැ. පිට රටින් ගෙන්න ගන්නත් බෑනේ අපිට. එහෙනම් අපිට නැවත වගා කරන්න සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා ඉතින්. ඇත්තටම මොන වගේ මහන්සියක්ද උනේ? මට බීජ මිල එහෙම කොහමද? බීජ මිල සෑහෙන දුරට මේ දඹල කිලෝක බීජ සාමාන්‍ය ගත්තොත් රුපියල් 4-5ක් වෙනවා කිලෝවක්. බටු ඊට එහා. බෝංචිත් ඒ වගේ. ඉතින් අපිට එහෙම ඇත්තටම අපිට සහනයක් නැහැ මේ වගා පාලු නැහැ පස්සේ අපිට ගන්න කරන්න දෙයක් නැහැ. දැන් මේ බෝංචි කොටුවේ එක කරලක්වත් කඩා ගන්න නැහැ. කඩා ගන්න බැරි වුණා අපිට. අර කොටු ගිහිල්ලා තියෙන වැස්සටද? වැස්සට ඒවා යට වෙලාම ගියේ ඒවා. පතෝලම හියම. ඒ මැස්සකට මොන තරම් ලනු එහෙම යනවද? ලනු සාමාන්‍ය යනවා කිලෝ 200-300. ඔක්කොම ගියා. ඔක්කොම ගිහිල්ලා තියෙනවා. යට වෙලා ගිහිල්ලා වාඩි තිබ්බේවා බෙහෙත් ටැංකිද වතුරු මැෂින්ද ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. බට නැහැ. ඒව කවුරුත් හොයන්නේ නැහැ. ඒව හොයන්න කිසිම කෙනෙක් මේ පැත්තට ආවේ නැහැ. දැන් අපි එනකන්වත් මේ වෙනකන් කිසිම නිලධාරියෙක් මේ පැත්තටවත් ආවේ නැහැ. ඉතින් අපිත් ඇත්තටම අද ආඩම්බර වෙනවා. ඔය වගේ මහතුරු දෙන්නෙක් හරි ආවිලා මේ ගැන හොයා බලනවට. ඇත්තටම. ඒ හින්දා අපි කියන්නේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ හරහරි අපිට මේවා සියලු දේ ගන්න නැවත වගාවක් කරගන්න හරි සහනයක් ලැබලා දෙන්න කියලා. නැති වුණොත් එළවලු ගේන්න වෙනවා. ඔව් එළවලු නැත්තම් ගේන්න වෙන්නේ පිට රටින් තමයි. හැබැයි උදව්වක් කරොත් ඔයාලට දවස් 45න් කොට දාන්න පුළුවන්. පුළුවන්. ඇත්තටම උදව්වක් ලබා දෙනවා අපිට දවස් 45න් හදා ගන්න වගාවක් හරි හදා ගන්න පුළුවන්. කොටුව අර පැත්ත. එහා පැත්තේ සම්පූර්ණ මගේ බෝංචි කොටුවක් ඉවර වෙලා තියෙන්නේ. ඔක්කොම විනාශ වුණා. මේ අද අවිල්ලා වැඩ කරන්නේ මේ පඩියට. ඒ කියන්නේ අපිට කර කියා ගන්න දෙයක් නැති හින්දා. මේ ගොවිතැන් කරපු අපි තමයි අද ආයන්නේ පඩියට වැඩට. විනාශ වෙලා තියෙන සියලුම දේ මේ එළවලු ටික මගේ. අදට. උඩු පැත්ත කුඹුර මගේ. ඒකත් ඉවරයි. ඒකෙත් තියෙනවා මේ මාළු මිරිස් හදලා තියෙනවා. බෝංචි තියෙනවා, මෑකරල් තියෙනවා. තක්කාලි තියෙන ඉතින් ඒවා විනාශයි. දැන් ඔයාලට එළවලුත් නැහැ. අපිට එළවලුත් නැහැ, වීත් නැහැ. ඉතින් අපිට දැන් කර කියා ගන්න දෙයක් නැතුව තමයි කුලී වැඩට යන්නේ. කිසිම කෙනෙක් ආවේ නැහැ. අද මම එකයි කිව්වේ. ඔය වගේ දෙන්නෙක් හරි මේ මහතුරු දෙන්න හරි ආවිල්ලා බලපෙක් ගැන සතුටුයි අපි. මේකේ බොංචි තමයි හදලා තිබ්බේ මේ ටිකේ. ඊට පස්සේ ඒක විනාශ වුණාට පස්සේ මේ දඹල දැම්ම. මොන තරම්නම් මහන්සියක්. ඒකල මේවා දකින්නකොට. දකින්නකොට මොකද හිතෙන්නේ? කොටුව දිහා බලනකොට ඉතින් අපි සාමාන්‍ය දුක් වෙනවා ඉතින්. කරන්න දෙයක් නැහැ ඉතින් අපිට.
ඉතින් අපි කුටිකාරියට ලියලා මේව කොල්ලා කෝව තවන් දාගන්න කිව්වා අපිට ෆොටෝ ගහලා මේව කරගෙන. මේ වගා පාළුවේ. ඊට පස්සේ අපි ඒක මේව කොල්ලා ඉතින් දැන් ඔහොම බලන් ඉන්න බෑනේ. කරගන්න වෙනවා. රටට එළවලුත් එපා. ඔයාලගේ රස්සාව අපි මේකන කරන්නේ. වෙන ව්‍යාපාරයක් නෙමෙයි. මේකනේ. දඹුල්ලට වැඩිම එළවලු මෙහි යන්නේ නේ මේක. මොනවද මෙහෙට යන්නේ? මෙහෙට යනවා පතෝල, තක්කාලි, මිරිස්, එතකොට වැටකුළු, ගෝවා තමයි සෑහෙන්න යන්නේ මේකත්. මේ දැන් මොනවත් නැහැ. දැන් මොනවත් නැහැ. දැන් ගෝවා හදන්න තමයි තවන් දාලා තියෙන්නේ. එතනින් පස්සේ ඔය තක්කාලි, බොන්චි එහෙම තමයි යන්නේ මේ කාලෙට. වැටකුළු එහෙම ටිකක් ඔය යටවත් ප්‍රදේශයෙන් යනවා. ඒත් මේ සැරේ නැහැ. මේ සැරේ නැහැ. මේ සැරේ වුවත් විනාශ වෙලා. ඔක්කොම විනාශ වෙලා. දැන් පෝර මිටියක් කීය රුපියල් 10000යි. අපිට ඒ තත්ත්වෙ ගිය සැරේ V8 කරන්න අපිට යන්නේ රුපියල් 60000යි ඉස්සර තත්ත්වෙට. පෝර මිටිය 1500ට තියෙන. දැන් යනවා ලස්ස දෙකකට වැඩි. මේ කුඹුරක් කරා. ලස්ස දෙකකට වැඩි. බොන්චියට එහෙම කොහොමද? බොන්චියට ඇවිල්ලා 2000යි කිලෝ එක. මේක කිලෝ දෙකක් හැදුවා. මේකේ. ඔව්. ඔතෙන් යනකම්. තක්කාලියර කැහේ. ඒවට කොහොමද මේවා කෘමිනාශක එහෙම? කෘමිනාශක එව්වා ගණන් මිල ගණන්. ඇත්මාර් එකක් ඇවිල්ලා 4500 අවුන්ස් ටැංකි 4500 අවුන්ස් 4. ඇත්මාර් ඕරගෙනලි. විනාශයි. මොනවද? එකක් ගැව්වොත් එහෙම ඒක 4500යි. ටැංකි 4යි. ඉතින් අපි ඔව්වා ගාණ වැඩිනේ. ඒකෙන්ද. තක්කා ඔක දෙලන් වෙන්නේ මේ එළවලු ගොයියා තමයි මේ වැස්සෙන් ඔක්කොම හානි වුණේ. ඔක්කොමට මේ වැඩේ වුණේ. එළවලු ගොයියා හානත් නැත්තම් ඒකයි තමයි මෙච්චර ඉහළකට එළවලු නැංගේ. නැත්තම් එච්චර තත්යකට නගින්නේ නැහැ. මේ ගොයියා වැටුණා නම් ඔක්කොම වැටුණා. එච්චර. දැන් මේ බීජ කොහමද මිල? මිල බීජ ග්‍රෑම් 10ක් ඇවිල්ලා 5500. ග්‍රෑම් 10ක්. තක්කාලි 5500. මේ ග්‍රෑම් 10ක් හදලා තමයි ඔය එකක් මැරිලා තියෙන්නේ. දැන් මේකේ අය අස්සන්න ගන්න නැහැ. අස්සන්න ඔය ටිකක් තියෙන එක තමයි ගන්න තියෙන්නේ. හැලෙන්නේ අය හැලෙන්නේ ඔය මේ හැලෙන්නේ මේ වැටුණ ඒව හැලෙනවා. මේවා ඉතින් වැඩක් නැහැ නේ ගැටනේ. මැරිච්ච එකනේ. මේ බලන්න. ඒ කියන්නේ මුල කුණු වෙනවා. මුල කුණු වෙලා තමයි තියෙන්නේ. මේ බලන්න. ඕ මුලේ සත්‍යමත් නැහැ. ඒකයි. ද සත්‍යමත් එකක් නැහැ මේක. මේ වැස්ස. කුණු වෙන්නේ. වැස්ස. නෑ කොටුව ආයේ. අවුව වැටෙන්න විනාශ. වැටෙන්න විනාශයි. તો වැස්සෙන් තමයි මැවුනේ. අවුව වැටෙන්න. මේ නම් අර බත්පත බෙදාගත්තා වගේ. ආයි කියලා වැඩන්නේ. මේ වගේ තිබ්බ එකනේ. වැස්සට තව ඔක්කොම උනේ. අය මලක්වත් එන්නේ නැහැ නේ. එන්නේ නැහැ. මැරිච්ච ගහ ඉවරයි. ඕ පැහිච්ච ගෙඩියක් ඔය ඉදලා ගත්ත හැකි එච්චරයි. කොටුව පැත්තේ එන්න හිතෙන්නේ නැතිව. එන්නේ මොනව කරන්නේ එන්න වෙනවනේ ඉතින්. නැත්තම් මෙහි ශ්‍රීලවුන්ගෙන් එන් කරද. අය එකෙකුන් නෙමෙයි ගොයියා බේරෙන්න ඕන. ශ්‍රීලවු මෙහි ඇඳා උදේට ඉඳලා තමයි යන්නේ. එකෙකුකින් නෙමෙයි ශ්‍රීලවුන්ගෙන් මාර හානියක් තියෙනවා. ශ්‍රීලව් මෙව කෙරුවට මේක ඒකල සබහදායමුත් දුන්නා. ඒකයි. මේ පැත්තෙන් එහි අද ඒකන ඔය බාල වුණානේ මේක. මන් දැක්කන් අතර මෑ කරා. එළවලුට එහෙමයි. හැබැයි උදව්වක් කරොත් ඊළඟ 1045න් කොට දාන්න පුළුවන්. පුළුවන්. උදව්වක් කරොත් කොට දාන්න පුළුවන්. අර බීජ ටිකවත් නේ. ඔව් බීජ ටිකවත් ඔය දුන්නොත් අපිට ටක් ගාලා දවස් 45න් අපි එළවලු වෙළඳපොළට දෙන්න පුළුවන් අපි. ෂුවර්. නැත්තම් ඉතින් අපිට උදව්වක් කරන්න ඕන ඉතින්. එළවලු කන්නේ කොහෙන්ද මිනිස්සු? ඒක තමයි කරන්න නැති ඉන්න කරනවා. උදව්වක් දුන්නොත් තව ටිකක් ව්‍යාපාරේ ලොකුවට කරගන්න පුළුවන්. පොඩියට කරන එක ටික අත වැඩියෙන් කෙරුවේ. දැන් මොනවත් හම්බුන්නේ නැහැ. නෑ තාම මොනවත් නැහැ. කුසිකාර මේ බොම් දාලා තියෙන්නේ. ඒ වගේ මොනවත් හම්බුන්නේ නැහැ තව. අයියා මොකද ඔයාලට ආධාරයක් නැහැ. ආදරත් මොනවත් ආවා ඔක්කොම බැලුවා කුසි කරමින් මහතුරුත් ආවා අපිට කොහොම හරි ආදරයක් අරින් දෙන්න ඕනේ මේකේ වතුර මැෂින් බෝටර් බට ඔක්කොම ගියා බෙහෙටෙන් කිපවා උදළු හිටන් ගිහිලා දෙපාරක් ගම් වතුර එල්ලුවා මේ ආයේ ඉන්නවා මහතුන් අයියා ඉන්නවා දාමිනී අයියා ඉන්නවා චූට අයියා ඉන්නවා නිමාල අයියා ඉන්නවා දෙපොළේගේ
එයා නිමල් කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය තමයි වගාව කරන්නේ. සාමාන්‍යයෙන් මෙතන අක්කර 7ක් 8ක් තියෙයි මේ ඉස්සර. එළවලුම. එළවලු කුඹුරු ගොයිත් මේ ගොයන්. අක්කර 10කට කිට්ටු ඇති. ඒ අක්කර 10ම විනාශ වෙලා තියෙන්නේ. ඔන අක්කර භාගයක් අක්කරයක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් ඒක ගස්සන්න නැහනේ. ඔව් අස්වැන්න නැහැ. ඔක්කොම පිච්චිලා තියෙන්නේ. වතුර අපිට ඒක නැවත කුසිකරමෙන් ආවා මහතුරුත් බැලුවා. කුසිකරමේ මේකේ වැඩ කරන එකනත් ආවා අපේ වසමේ. මේකේ වැඩ කරන සභාපතිත් ආවා. ලේකම්ත් ආවා. ඔක්කොම බලාගෙන ගියා. ෆෝම් දුන්නා පුරවල දෙම්මා. අපිට නැවත වගාවක් කරන්න බොහොම ඉක්මනින් උදව්වක් කරුවා නම් හොඳයි ජනාධිපතිතුමා. ගොඩ දාන්න පුළුවන්. කොට දාන්න පුළුවන්. රටින් ගෙන්න ඕනේ නැහැ. රටින් එන්න ඕනේ. අපිට මාස දෙකයි දැන් ඉවර වෙලා තියෙන මේ ලවුලට. මාස දෙකෙන් තමයි දැන් අස්වැන්න පලන ගානන් තමයි ඉවර වෙලා තියෙන්නේ. මේ මාස දෙක අතරට අපිට තව මොන හරි උදව්වක් කරවන්න මේ මාසෙ තුලටම අපි නැවත වගාවක් දා ගන්නවා. රටට එළවලු දෙනවා. එළවලු දෙනවා.